වැස්සාම වැලි මඩ යට වෙනවලු. ආයෙ වැඩක් නැහැ සෙන්ට් එකක් දාන්න. වැලි මඩට සෙන්ට් එකක් දාගත්තොත් නම් මාර ජයග්‍රහණයක් වෙනවා නේ. හරි හරි යා. ඔව් ඇම්බිලි පිටියේ සෙන්ටර් කරන් ගිහලා තියෙමුද වැලි මඩේ. ඇම්බිලි පිටියේ තමයි මාර ප්‍රශ්නේ වෙන්නේ. ඇම්බිලි පිටියේ රිලව් ඇවිල්ලා පේපර් අරන් යනවා. ඇම්බිලි පිටියේ රිලවෙක් ඉන්න ඌ ඇවිල්ලා පේපර් අරන් යනවා. ඒ කියන්නේ ඌ ඇවිල්ලා පේපර් කරන් යනවා. ගිහලා ඌ බලන් ඉන්නවා පේපර් දෙන්නෙත් නැහැ ඌ ලියන්නෙත් නැහැ. ඌට ලියන්න බැරුව ඉතින් කොහොම ඌ ඉන්නවා. ඒකට එහෙම ඒ කියන්නේ විශේෂ එක රිලවෙක්ලු ඉන්නේ. එහෙම පේපර්ම ගන්න එකේ. එහෙම එක ඇම්බිලි පිටියේ පොලිසියත් ආව එකපාරක්. තාම මොකක්ද ප්‍රශ්නකුත් උනා උන්ට. මක්කරෙක් කොහොමද ඊයේ කෑගල්ලේ ළමයි වැස්සට අහුවෙලා තිබ්බේ. කෑගල්ලේ සෙන්ටර් එකේ ජනෙල් නෑලු. ජනෙල් කියන්නේ අර කවුලුවක් තියනවලු ඒක වහන්න මොකුත් නෑලු. නිකන් මෙහෙම කොටුවක් වගේලු තියෙන්නේ. වැස්සොත් එහෙම ගෙලින්ම තෙවෙනවා ඒක. අපරාධ ඒක බිත්තියක් බඳින්න තිබ්බේ. ඒ කියන්නේ ඒ කවුලුවෙනුත් වැඩක් නෑනේ. ඉතින් එහෙම තියෙනවා. මිලිපිටි එරිලවුන්ගේ ප්‍රශ්න. ඔව් ලොකු හිලක්ලු තියෙන කොටුවක්ලු තඩියට තියෙන බිත්තියේ කෑගල්. කළුතරත් එහෙම රටේ නැති ප්‍රශ්න. හරි හරි බලමු. අපි යන්කො මේ ලූකස් ප්‍රතිකාරය කතා කරමු. බඩගින්නෙන් ආපු මිනිස්සෙකුට බුදුහාමුදුරුවෝ කිව්වලු මුලින් කන්න දෙන්න කියලා. කෑවට පස්සෙලු බණ කිව්වේ. බඩගින්න ඉද්දි බණ කියලා වැඩක් නැති නිසා. අර නිකන් මධ්‍යසාර කියන්න බැරිකමට මං කිව්වේ සෝඩියම් දැම්මම H2 පිට වෙනවා කියලා ස්ට්‍රක්චර්ඩ් එසේ වල දෙනවා කියලා. ඒ වගේ ඉන්ටර්වල් එක අලුත් විදිහට ඉල්ලන එක නේද ඔය කරන්නේ දැන්. දැන් අර කෙලින්ම පේපර් එකේ මධ්‍යසාරයක් මේ සංයෝගය කියලා කියන්න බැරි වුණාම ඒගොල්ලෝ කියනවා මේකට සෝඩියම් දැම්මම H2 පිට වෙනවා කියලා. ඒ වගේ ඉන්ටර්වල් ඩිරෙක්ට් ඉල්ලන්නේ නැහැ. කියන්න තියෙන දෙයක් කෙලින් කියහන්. බඩගින්නේ මොනස්සෙකුට බුදුහාමුදුරුවෝ